9ට ප්‍රවීණා ඒකත් බැලුවා. 9යි 30ට අක්කගේ මහත්තයා නංගි හොරකම් කරපු කාව්‍යලු මන් නම් දන්නේ. 10ට මහාලියයි පැටහු ටිකයි වගේ වැඩිච්ච තැන්වල දොයි. hina වෙන්නේ මේ බාගල අනුවක් දාලා එල්ලෙන්න වෙන්නේ. 2005 අපස සාමාන්‍ය පෙළ 28ම අසමත් බෞද්ධ සිංහල දරුවෝ 23196යි. 2006 27198යි. 2007 මෙන්න තව මාසෙයි 30000 පයින් එක පයින්නවමයි. ලකුණු 200ක් ගත්ත ශිෂ්‍යත්වයේ බානු ගැන කතා කරන හැමෝම දන්නේ නැහැ මෙවර ශිෂ්‍යත්වයෙන් ලංකාවේ 88.6ක් අසමත්. අතක තියාගන්න. ජනවාරි මාසේ තව ක්‍රීඩාවලකට ගියා. ඊට පස්සේ වර්ල්ඩ් කප් එක ඊට පස්සේ 2020. දැන් ඊළඟ තව එකක් සුපර් ස්ටාර්. මේ ඔක්කොම ආවහම පැය 2-3 දවසට අයින් වුණාම අවුරුද්දට පැය 10 ගාණක් දරුවාගේ අධ්‍යාපනයෙන් අයින් වෙලා තියෙන්නේ. මතක තියාගන්න. ඔය ඇත්තෝ දුක් විඳලා, දුක් විඳලා, කෑම ටික හදලා, කන්න නැතුව සපත් දෙක අරන් දීලා, පොත් ටික දීලා, තමුන් ආපු ගමනෙන් අඩියක් හරි ඉස්සරහට යන්නයි මේ දරුවා නිර්මාණය කරන්නේ. හැබැයි ඔය ඇත්තම ඒ කැපකිරීම කැප කරන ගමන් නොදැනුවත්වම තවම ආවතක් ඇරලා දෙනවා. කරුණාකරලා ගෙදර ටීවී එකට අත තියන්න. ඒක පරිපාලනය කරන්න. අපි බලන්න එපා කියන්නේ නැහැ. දරුවට කාටුන් එකක් බලන්න දෙන්න, ප්‍රවෘත්ති බලන්න දෙන්න, ටෙලි නාට්‍යයක් බලන්න දෙන්න. එක දිගට මේක එල්ලා දෙන්න නම් දෙන්න එපා. මතක තියාගන්න. අවුරුදු 49කට පස්සේ ලංකා ඉතිහාසයේ කලා අංශ පළවෙනියා කල්මුනේ මොහොමඩ්. අපි ජාතිවාදය නෙමෙයි අපි කතා කරන්නේ අයිතිය. මතක තියාගන්න. ලෝකෙ සිංහලයට තියෙන එකම එක රට මේ ලංකා දීපය. ඒක ආරක්ෂා කරගන්න. සංඝං සරණං ගච්ඡාමි. මේ ගැන නම් කතා කළ යුතුමයි. නැත්තම් ඒක හරියන්නේ නැහැ. පරිප්පු නැති ඔද්දක් වගේ. මේ ඉස්සරහා ඉන්න පිරිමියත්ව අපේ පරණ බැජාලා හැම නෙමෙයි නේද? සිවුරු අරපුවයිද? නෑ. හීරලු එහෙම ඉන්නවද දන්නේ? ආයෙත් ඊල්ලුවා කියන්නේ මහරජුරෝ කියන්නේ වලමාලු ගෑවනම් ගහපම් වලලෝ කිව්වලු. ගමේ නම් ඇතිනේ. 12500ක් සිවුරු ඇරලා පන්සල් 754ක් වහලා තියෙනවා කියලා මම දැක්ක පත්තරයක තියෙනවා. මේ වහව් පන්සල් 754න් 50ක් වහන්න උනේ මේ උපහාසක අම්මලයි උපහාසක ඇත්තන්ගෙන් බේන්න බැරුව. පංගුවක් උපහාසක අම්මලා BBC වගේ, CNN, SN පුවත්, Live at 55, උණුසුම් පුවත්, ඕප දූප මාළු. දැන් මම කියන්නකො මේ බණ ඔක්කොම වෙරලා දුවෙක් ඔක්කොම කට්ටිය යනවා මේ මායක මහතුරු ඕ ගාලා වැඩ. දුවෙක් කියන්නේ ප්‍රශ්නයක් අහනවා. මේක දකින්න ලයිස උපාසකම්ම අර ග්‍රිල් එක අස්සේ. උපාසකම්මට මේ දැකීම උණුසුම් පුවත්. එයා මුළු ගමේම ගිහිල්ලා කියනවා. අර ඊයරෑ බණට ආපු හාමුදුරුවෝ බණ වගේම තමයි වැඩ. සොෆියා කෙල්ල එක කතා කරෝ හිටියන්නේ. ප්‍රවෘත්ති සංස්කාර කළා ඉන්නවා. අර ගමේ දායක සභාවට එන්නේ නැහැ. පොදු සමිතියට එන්නේ නැහැ. මුකුත් නැහැ. ඔය කඩවල් ගාව ෂර්ට් එක දිගට අරගෙන බොත්තම් ටික අරන් සරම දෙකට නවාන බීඩියක් පත්තු කරන් පත්තරේ කියන උදේ ඉඳන් රැයනකම්. අර අන්තිම වාටියක් කියනවා අහවල් මුද්‍රාහනේ විසින් ප්‍රසිද්ධියපත් කරන ලදී. එයා කියනවා අර කොළඹින් ආපු හාමුදුරුවෝ ලයිසාගේ දුවගේ අතින් අල්ලන් ඉන්නවා දැක්කද? මේ කඩින බින්කම දවස් 5ක් නේ. 5ටත් වැඩි. හරි. මේ 7ක් කියන්නේ කොඩියක් නොදැම්ම ලයිට් එකක් එල්ල ගන්න ආපු නැති පන්දමක් පත්තු කර නැති සම්මාදමේ ගිය නැති මිනිස්සු තමයි අනිවාර්යෙන් කියන්නේ ඕකේ අයවැය පෙන්නන ඕයි ලැජ්ජාවක් තියනවා නම් සිංහල බෞද්ධකම දන්නවා නම් කවදාවත් උඩ බලාගෙන කෙල ගහන්නේ නැහැ. මතක තියාගන්න. හැබැයි අද කොයි පන්සලේවත් පින්කමක් කරාම මුදල් ඉතුරු වෙන්නේ නැහැ. එන්න වියදම් වැඩි. මතක තියාගන්න. හාමුදුරුවන් ගතේ තියෙන පිච්චියත් ඉවරලා තමයි දායකයෝ අන්තිමට කියන්නේ අපි ණය දෙන්න නම් අපි හනම් පොතෙන් හරි අරන් දෙන්න කියලා. දැන් මේ අලුතෙන් එකක් පටන් ගන්නනේ. දැන් මේ සුනන්දාරාම රාජමහා විහාරයේ හරි විදියට නම් පුරාණ කිව්වට. හරි. දැන් මේ විහාරස්ථාන තියවනේ. ඊට පස්සේ ළඟදී පන්සල් පටන් ගත්තා නේද මේ ගමේ තව පන්සලක් කොහේ හරි. ආර රාමයක් කොහේ තියෙනවද කොහේ හරි එකක්. අලුතෙන් ඉන්නේ රාමනේ. ඊට පස්සේ මේ භාවනා මධ්‍යස්ථාන දැන් අලුතෙන් වෙන්නේ අසපුව. ඔන්න පොඩි කැලයක් අල්ලගත්ත ගලක් ළඟ කුටියක් ගේ ඔන්න අසපුව.
ඔන්න ඔන්නේ මේ මහ බුද්ධගම ඉන්න උපාසකම් වල තැදෙන කුලප්පුව ගන් ගොඩැල්ලේ. ඉතින් ඔන්න යනවා සිල් ගන්න එකේ. සිල් ගන්න කියලා කොහොමද දන්නවද කියන්නේ? අහන්නේ මේ අපේ ගමේ ඉන්න සංඝයියා වගේ නෙමෙයි මම භාවනා මධ්‍යස්ථානේ සාඩු. අඩිය තියලා අඩිය ගන්නකොට සිල් කැට සට ගාලා වැටෙනවා සෝපියෝ. හැබැයි මතක තියාගන්න ඒරොප්පෙන් ඇවිල්ලා බුදුහාඳුරෝ ගණේ ගොඩැල්ලේ මේ පන්සලේ බණ කියලා ගියත් අර සංඝාවාසයේ වැඩ ඉන්න රත්තරන් හාමුදුරෝ රත්තරන්මයි. හැබැයි නිතර දකින්න කුකුලෑ කොණ්ඩ වැල මේ කරමල සුදුයිලු. මේ පංගුවක් උපාසකම් වල ඉන්නවා අර ටීවී එකේ බණ කියන හාමුදුරුවෝ ඉන්නවනේ. ඒගොල්ලන් ආවම කාර් එකේ ටයර් එකකට එක්ක වදින්න දෙකම බුදු වේවා කියලා. ගමේ හාමුදුරුවෝ දැක්කම දෙකට නැවිලා. පොඩි හාරු දැක්කම රටාසාදු යන්න මහානයා කෑවත් මැරෙනවා පොඩි නයා කෑවත් මැරෙනවා. කරුණා කරලා මේ ගමේ දායකයෝ ඔය අහිංසක උපාසකම්මලා කොහේවත් යන්නේ නැතුව මේ පන්සල වටා රොක් වෙන්න. ඒ තමයි ගමේ දියුණුව. සුසන්තිකා ජයසිංහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලදී මීටර් 221යි ගානට. දොළුකන්දේ හාමුදුරුවෝ ඇඹලිපිටියේ චන්ද්‍රිකාව පිරිත් කරා විනාඩි 14යි තප්පර 56ට. වර්ල්ඩ් රෙකෝඩ් එක one man show. අපි පිරිත් කාලයක් පිරිත් පහන් කරන්න ගියාම රෑ 9 ඉඳන් උදේ 5 වෙනකම් 12 විතර ඕනේ. අර පිරිත් කාල වගේ කෝටියක් දෙන චන්ද්‍රිකාව දොළුකන්දේ යන ළඟදී හම්බලා කිව්වා අයි මොකුත් පෙන්වන්නේ නැහැ කියලා. දැන් ඔක්කොම හම්බ කරලා ඇති කිව්වා. මේ වගේ ගොන් જાතියක් වුණානේ අපි ෂෝට් කට් එකකින් නිවන් දකින්න කියලා. දැන් යනවා මේ කිරණ අල්ලනවලු. අපරාධ මේ විදුහා බල ශක්තිය මාත්‍යෙන්ද ගන්න තියෙන්නේ. මේ කිරණ වලින් කරන්ට් එක ගන්න පුළුවන් මේ තෙලුක් ගණන් කාලේ. මම දැක්ක ටීවී එකේ වණ කියන හාවනවා ලංකාදීප පත්‍රෙද කියලා තිබ්බා. මට ඥානයක් තියෙනවා කියලා මට වැහැන් එනවලු. බුදුහාඳුරුව ආවොත් එම සිවුරු ගලනවා ගෝල් පේස්ට් එකේ කියලා. තමුන්ට ගෙනාවු සිවුර සරුවත්හාන්ට පූජා කරන්න කිව්වා. හරිනේ? ඇයි ඒ? එක හා සමානයි. පූජා කිරීම සාංගික දේපලක් වශයෙන් පින් සිද්ධ වෙනවා. බුදුහාරෝ කිව්වා නැති දේවල් පෙන්නලා දායකයන්ගේ බඩ වඩා ගන්න එපා කියලා. සසර පාපය. මේ ගන්න වතුර කෝප්පෙට මේ පෑන් එකට හයිද බණ කියලා නැත්තම් මට අලියත් එක්කලා කමුරන් දෙනවා. ඔය අත්තන සෙල්ලමන් නෙමෙයි ඈ. පංගුවක් හිටන් ඉන්න මානකම නම් ජොලි බං. උදේටත් හම්බ වෙනවා, දවල්ටත් හම්බ වෙනවා, වැඳ දෙනවා, සල්ලිත් තියනවා, ශාප්‍රසේ ඉන්න පුළුවන්. බලන් ඉන්න. චම්පත් ඩබල් එස් එකේ තමයි පොලි දෙකක් එනවා ඊළඟ ආත්මෙට. හරියට හිටියේ නැත්තම්. ඉතුරු 150 සිවුරු ඇරිය කොහොමද? මේ ඉතුරු 150 සිවුරු ඇරිය මේ 64 මායන් වලට අහු වෙලා. දන්නවනේ 64 මායන්. මේ තාත්තලේම ආවු නෑන්කරේම ගණන් ඒවට හොඳට මතක් වෙනවා ඒ ටික. මේ ගෑන් ළමයි පිරි ළමයි ලියුම් ලියන්න. දන්නවනේ? මේ ළඟදී හාවුනවට ගෑන් ළමයි ලියුමක් කියවලා. මට ඉවන්නේ නැහැ නේ අප්පා කවුරුත්. ගෑන් ළමයි හාවුනන් මේක පිරි ළමයි ලියන්නේ තරුත් නැති රැයේ කියලානේ. දැන් ඉන්නකොල්ලෝ ලියන දැන් SMS නේ කරන්නේ. දැන් ලියන්නේ. හාමුදුරන්ට කොහොමද ලියලා තිබ්බේ? හාමුදුරන් ලියලා තිබ්බා ලාදලු බෝපත් සෙවනේ සාදුගේ මූණයි පෙනුනේ. අපිට ආදරය කරන්න. මේ ආදරේ හින්දා මේ බණ කියන්නේ. අපිව රැක බලා ගන්න. අපිට සලකන්න. එතනින් එහානම් යන්න එපා. මතක තියාගන්න. දැන් මේ අලුතෙන් නාටකමක් තියෙන මේ සිවුරු ඇරලා ආපුවම ඉස්සෙල්ලා ගණන් ගන්න නැහැ නේ හැංගියෙන් කියන්නේ. දැන් හිමීට බාන ඉස්සලාම නින්ගන්නේ දහම් පාසලට. ඇයි ඒ? දහම් පයි පුරක් පාඩු තියනවනේ. ඔන්න රින්ගන. ඊට පස්සේ හිමීට මරණ සමිතියට. ඊට පස්සේ දායක සභාවට. ඊට පස්සේ දායක සභාවේ ලේකම්. ඒතර හීරලුව දායක සභාවේ ලේකම් ආමුදුරු විහාරාධිපති. ඔන්න ගහ ගන්නව දෙන්න. ඇයි? අරයට නැවත ගෞරවය කවදාවත් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. යාට පොඩි මාන්නයක් තියෙනවා මෙයාට කරු කරන්න. මේ අද තියෙන සමාජ ක්‍රමය මතක තියාගන්න. රජකම දුන්නා නම් දැම්මනම් ඔටුන්න බිම කරුණාකරලා ගෙදර ඉන්න. නැවත යාට වරම් දෙන්න අපිට හැකියාවක් නැහැ. අපිටත් ඇවිල්ලා කියනවා ජොලි මචං සිවුරු වැරපම් බං. දැන් උඹලා අඳින්න එක පාටනේ. අපි පාට ඒවා අඳිනවා කියන. දැන් කරුණාකරලා නැති අකුසලයකට නම් යන්න එපා. නැ සාසනය ආරක්ෂා කර. සංඝං සරණං ගච්ඡ. මං ඔයාට පණටත් වැඩි ආදරේ. ඇත්තක්ද බොරුවක්ද? මහත්තුරුන්ගෙන් අහන්නේ. බොරුලු දැන් තමයි තීරලා තියෙන්නේ. එක්කෙනා හිටියේ පණට වැඩි ආදරේ කවුද? අම්මා. මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට.
උත්තරේ ඔව් අම්මේ මාස 6යි කිරි දුන්නේ උඹ මට. අර දැන් ඉන්න අම්මලා මේ අර බියුටි කචල්ද මොනවාද දෙක ස්කින් එක සවුත් වෙනවා. මේ අක්ක බහිනවා ඇහැ ඇතුළේ යන ගහනවා කෙලින් ඇන්කර් පොරොප්පේ. ගහපු ගම පොඩි එකා තියෙන්නේ ඔක්කොම ඇඟේ ආරක්ෂායිල. ඌ යන්නෙත් තරගෙක් වගේ. කන්නෙත් තරගෙක් වගේ. නිදාගන්නෙත් තරගෙක් වගේ. කරන්නෙම ගොන් වැඩ. පොලිසිය ලොකු මහත්තයා තමයි අන්තට්ටු ගලවන්නේ. දැන් හැම නගරෙ මැද්දකම අර රාජ්‍ය නෝන ආයතනකින් ගහන් යනවා. ලංකාවේ ලොකු කෝටිපතියෙක් සල්ලි වියදම් කරනවා. ඇවිත් බලාගෙන යන්න ඔබටත් පියයුරු පිළිකා තිබී හැක. අර අපේ රෝස පාට ලස්සන ඇඳලා ඉන්න අම්මා දරුවෝ කීයක් ඉන්නව අම්මේ? දෙවෙනි යට ඉන්න එක්කෙනාගේ. දරුවෝ තුන් දෙනයි. අපේ අම්මා ඕන් තරම් කිරි දීලා දරුවන්ට. මතක තියාගන්න. අද ඉන්න අයට හැම වෙලාවම කිසි ප්‍රශ්නයක් නැහැ. ගමනක් යන කලින් මෙහෙර පෙරේතය එක්ක යනවා කම බීපී කිරි. හරි ගැහුවා. පෙට්‍රල් ගහන්න වාහන වලට ගැහුවා. ඊට පස්සේ දාගන්නවා පොඩි බෑග් එකකට අර උණු වතුර බල 4-5ක් විතර. කොයාරි හන්දියක කිරි ඉල්ලුවොත් එහෙම ගහනක් කිරිමු කරප් කියලා ගහනක් කිරිමු. අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඇඳවගෙන තියෙනවා තාරුණ්‍යයේ මේ නගරබද දරුවන්ට 65%කට මන්ද පෝෂණය. ඇයි මේ දරුවගේ අවුරුදු 4ක් තුල කාලය තුල කුසේ තියෙන වතුර ප්‍රමාණයක් තියෙනවා. කිරි හංගලා වතුර දීමේ පවට දරුවට මන්ද පෝෂණේ අම්මට පිළිකා. ජීවිතයයි බුදුබණයි කියන්නේ දෙකක් නොව එකක්. gedara budun අම්මා කියන තැන නැති කරගන්න නම් එපා. එහෙනම් මමයේ බුද්ධෝ මමයේ ධම්මෝ මමයේ සංඝෝ තෙරුවන්ට ගරු කරන්න අතුස්සන්න බාන්න පුතෙක් සාසන පූජා කරලා ඉන්න අම්මේ දරුවෙක් මහාන කරලා ඉන්න අම්මේ එක්කෙනා ඉන්නේ අනික් අයටත් ඔය ආසාව තිබුණා අම්මේ ඒගොල්ලන් කෑවර මිඩ්වයිෆ් නෝනාගේ ලණුව අපි දෙන්නයි දරු දෙන්නයි පුංචි පවුල රත්තරන් දැන් අලුතෙන් එනවනම් කී එකක් කී